තමන්ට සාධාරණ නැති. ඒ කියන්නේ තමන් කියන මිනිස්යාට සාධාරණයක් තමන් දුන්නේ නැති විදියට. තමන් කියන මිනිස්යාව එළියට පෙන්වන්න සාධාරණ රිසල්ට් එකක් ආවේ නැත්තම් ඒ වෙලාවට ඉතින් ඇත්තම තියෙන තත්ත්වෙත් එක්ක ගෙවල් වල විවිධාකාර ප්‍රශ්න තියලා තියෙන්න පුළුවන්. ඉතින් ගොඩක් ළමයි සමහරලාට මම දැක්ක කියලා තිනවා සමහරලාට ගෙදර තියෙන ප්‍රෙෂර් එක ගැන ඇත්තටම මේ වෙලාවේ දැන් ගෙදර අම්මලා තාත්තලා බැන්න නම් ඇත්තටම කමන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය නරක රිසල්ට් එකක් ආවට පස්සේ කියන්නේ අර අම්මලා තාත්තලා සතුටු කරන්න පුළුවන් රිසල්ට් එකක් ආවේ නැතුණාට පස්සේ අම්මලා තාත්තලා බනින්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අම්මලා තාත්තලා කතා කරන්නේ නැතුව ඉන්නවා. හරිද? ඒතර බනිනවා නම් ඇත්තටම හොඳයි. දැන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අම්මලා තාත්තලා කතා කරන්න නැතුව ඉන්නවා. ඒක තමයි අර මිනිස්සෙට දැනෙන්න පුළුවන් අර අමාරුම ෆීලිං එක. අමාරුම ෆීලිං එක තමයි ඔය අර අම්මලා තාත්තලා අර නිකන් වැඩක් නෑ වගේ එකකින් එක. ඒ නිසා මේ එහෙම ෆීලින් එකක ඉන්නවා නම් ඒක තමයි අර ජීවිතේ අර මිනිස්සෙක්ට විඳින්න හම්බෙන ටිකක් අමාරු සිද්ධියක් ඒ ෆීලින් එක. එතකොට කොහොම හරි ඉතින් දැන් මොකක් හරි රිසල්ට් එකක් ඇවිල්ලා දිනවා ඔයාලට. මම මේ කලින් ප්‍රධාන වශයෙන් මෙතන කතා කරන්නේ රිසල්ට් ආපු ළමයින්ට හින්දා. ඒතකොට එහෙම රිසල්ට් එකක් ඇවිල්ලා දිනවා. ඒකත් එක්ක ඔයාට ජීවිතේ එක අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මොකද්ද කරන්න කියන එක ගැන කියන්නේ හොඳ අඩියක් කියන්නේ. ඔයාට එක අවස්ථාවක් හම්බෙලා තිනවා ආයිසරයක් ඔයාව ගොඩනගන්න ඔයාව ඩිෆයින් කරන්න ආයිසරයක් අවස්ථාවක් ඇවිල්ලා තිනවා. දැන් ඉතින් මෙහෙමයි පළවෙනි කාරණාව තමයි අම්මලා තාත්තලාත් එක්ක උලෙන් ඉන්න එපා. මොකද මේ මිනිස්සු ඇත්තටම ඔයාට සාධාරණයක් කරේ නැත්තම් දැන් මම කියන්නේ F3ද S3ද නෙමෙයි. සමහරලාට මෙඩිසින් යන්න ඉන්න ළමෙක්, ඒ කියන්නේ මෙඩිසින් යන තරම් මට්ටමේ ළමෙක් ඒ රිසල්ට් එක ගත්තේ නැත්තම් ඉතින් ඒකත් සාධාරණයක් හිටු නොකිරීමක්නේ. කොහොම හරි මේ මොන රිසල්ට් එක වුණත් අර Tamanට සාධාරණයක් නොවන රිසල්ට් එකක් ආවා නම් අම්මලා තාත්තලා ඔයත් එක්ක අවුලෙන් ඉඳීම හෝ ඒවා ගැන මේ කනගාටු වෙන්න එපා. මොකද හිතන්නකෝ ඔයා වුණා නම් ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා අවුරුදු ගාණක් මේ මිනිස්සු කරපු දෙයට, ඒ කියන්නේ මේ මිනිස්සුන් ඔයා වෙනුවෙන් කරපු දේවල් වලට රිටර්න් එකක්, ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දෙයක් දුන්නද නැද්ද කියලා ඔයාම හිතලා බලන්න. ඒ නිසා මේ මිනිස්සු කතා කරන්නේ නැතුව ඉන්නකෝ එහෙම ඉන්නවනම් ඒක එච්චර මේ හිතන්න එපා නෙවෙයි. මොකද ඒක බොහොම සාධාරණයි. සමහරලාට ඒ කියන්නේ ඒගොල්ලෝ මුළු ජීවිතේම බලාපොරොත්තු වෙලා තින්න වගේ එච්චරක් විතරක් වෙන්න පුළුවන්. ආයි වෙන මොකුත්ම වගේ බලාපොරොත්තු වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරලාට අම්මලා තාත්තලා එහෙම බලාපොරොත්තු වෙනවා කියලා පේන්නේ නැහැ. මට අද මෙතන මේ අද කතා කරන්න ඉන්න ළමයේ කතන්දරේ මට දවල් කිව්වහම ඒ ළමයාත් එහෙම කිව්වා. ඒ කියන්නේ සමහරවිට අම්මලා තාත්තලා මේ අපේ කියන බලාගෙන ඉන්නේ කියලා පේන්නේ නැහැ. ඒක මටත් ගොඩක් මතක දෙයක්. ඒ කියන්නේ දැන් මම රිසල්ට් කියන්නේ මගේ රිසල්ට් එක මං ඊළඟ ලියන ඉන්න කාලේ මං හිතුවේ නෑ අම්මලා තාත්තලා අපි ගැන බලන් ඉන්නවා කියලා. කියන්නේ මේ මිනිස්සයා හොඳට ලියයි, මේ මිනිස්සයා දෙයක් කරයි කියලා කියන්නේ නැහැ. වචනයක්වත් ජීවිතේවත් කියන්නේ නැහැ. හැබැයි එහෙම බලන් ඉන්නවා කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ රිසල්ට් ආවට පස්සේ. හරිද? ඒක හොඳ රිසල්ට් එකක් ආවා නම් ඒක හොඳටම තේරෙනවා. නරක රිසල්ට් එකක් ආවා නම් අම්මලා තාත්තලා ප්‍රතිචාර දක්වන්නේ නැති එකෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ ගෙදර තියෙන ප්‍රශ්නේ ගැන කතා කරන්න එපා. අනිත් එක ඔයාලට නොපෙනෙන ප්‍රශ්න ගොඩක් ඒගොල්ලෝ ඩිෆෙන්ඩ් කරමින් ඉන්නේ. එකතකට සමහර වෙලාවට දැන් හැමෝටම මෙහෙම වෙනවා කියනවා නෙමෙයි. සමහර වෙලාවට ගොඩාක් කට්ටිය උත්සාහ කරනවා ඔය අම්මලා තාත්තලා වටපිටාවේ ඉන්න යාළුවෝ හෝ නෑදෑයෝ හෝ සමහර ළමයින්ගේ හැමෝම මිනිස්සුයම එහෙම නෑ. උත්සාහ කරනවා මොකක් හරි ටිකක් හිත රිදෙන කතන්දරයක් කියන්න අම්මලා තාත්තලාට ඔය වගේ සිද්ධියකදී. සමහරලාට ඒගොල්ලන්ට ඩිෆෙන්ඩ් කරගන්න බැරි නේද? නිකන් කොච්චරවත් නිකන් හම්බෙන කට්ටිය අහනවා. මොකද ප්‍රතිඵලය කොහොමද ප්‍රතිඵල ආව නේද? කොහොමද රිසල්ට්ස් කියලා අහනවා. කියන්නේ අපිට ඇත්තටම මේ මිනිස්සු අපි ඔයා ඉගෙන ගන්න කාලේ අහලා නැහැ. මෙයා A level කරනවා නේද? මේ ආ දැන් පන්ති යනවා නේද? වැට්ටික් කරනවා නේද? හොඳට කරලා එහෙම අහලා නැහැ. නමුත් රිසල්ට් ආපුවම මිනිස්සු අහනවා. ඒ රිසල්ට් ඒ අහන ප්‍රශ්න වලට අම්මලා තාත්තලා උත්තර දෙන්න වෙනවා. ඒගොල්ලෝ ගෙවල් වලින් එළියට ගියාට පස්සේ නැත්තම් වැඩට ගියාට පස්සේ නැත්තම් කොහේ හරි Tamanට හැම මිනිස්සෙටම දෙනවා සමාජයක්. ඒතර ඒ සමාජයට මුහුණ දෙනකොට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා ඒගොල්ලන්ට. ඒතර ඒක ගෙදර ඇවිල්ලා ඒගොල්ලෝ කියන්නේ නැහැ ඔයාට මට මෙහෙම දැන් මේ මෙහෙම ඇහුවා මගෙන් මෙහෙම ඇහුවා දැන් මම කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඒගොල්ලෝ ඒ ප්‍රෙෂර් එකක් දරා ගන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ ගැන නම් 750ක හිතක් හිතන්න එපා. මේ කියන කතන්දරේ සාධාරණීකරණය කරයි අද රිසල්ට්ස් අර ලොකුවට රිසල්ට් වෙනස් කරපු ළමයි කතා කරාට පස්සේ. හරිද? මේ ගොඩක් සාධාරණීකරණය කරයි. එතකොට ඒ නිසා මේ ඒ නිසා හොඳ අවධානයෙන් අහගන්න. දැන් මේ තියෙන්නේ දැන් මේ වෙලාවේ ඒතොරේ අම්මලා තාත්තලාගේ හැසිරීම සම්බන්ධව කනගාටු වෙන්න එපා. ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද ඇත්තටම කතන්දරේ එයා වෙනුවෙන් මේ මිනිස්සු අවුරුදු ගාණක් උදේ නැගිටලා මහන්සි වෙලා ඇත්තටම හිතලා බලන්න ඔයාට තව කෙනෙක් වෙනුවෙන් එහෙම දේවල් කරන්න පුළුවන්ද කියලා මේ මිනිස්සු ආ වෙනුවෙන් කරපු දේවල්. දැන් හිතන්න ඔය සාමාන්‍යයෙන්
ඔයාලට යන වියදම සාමාන්‍ය මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ දීලා පන්තිරික යවා ගන්න යන වියදම රුපියල් 25000කට වඩා වැඩි. කණ්ඩ බොණ්ඩ දීලා පන්තිරික යවා ගන්න ඊට වඩා ගොඩක් යනවා. කණ්ඩ බොණ්ඩ දෙන්න විතරක් 20000ක් විතර යනවා. ඒතර සාමාන්‍ය මධ්‍යම ආර්ථිකයක් තියෙන මිනිස්සෙක්ට නම් ඒක තමන්ගේ පඩියෙන් ලොකු ප්‍රතිශතයක්. ලොකු ආර්ථිකයක් තියෙන කෙනෙක්ටවත් ආර්ථිකමය වශයෙන් වුණත් ඒක සැලකිය යුතු ගාණක්. ඊට පස්සේ ආර්ථිකය විතරක් නෙමෙයි බලන්න ඕනේ. මේ මිනිස්සු හිතන්නකෝ ඔයා පන්ති යන දවස්වල ඔයා ඉස්කෝලේ යන දවස්වල ඔයා මේ පොඩි කාලේ ඉඳන් 2-3 වසරේ ඉඳන් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉඳලා තියෙනවා කිව්වේ නැති උනාට. ඒ නිසා බහැලා මේ වැඩේ කරන්න පටන් ගන්න. වැඩේ කරන්න පටන් ගනිද්දී තියෙන්න ඕනේ එක දෙයක්. වැඩේ කරන්න පටන් ගැනීම ගැන මම පියවර 3කින් කියන්නම්. පළවෙනි පියවර මටත් මේක ඒලෙවල් වලට දාපු ලොකු ප්‍රශ්නයක්. මම ඉතින් පස්සෙත් මේක ඕන තරම් දැකලා තියෙනවා. මම දිනපුල මිනිස්සු ඇතුලේ මම මේක හොඳට දැකලා තියෙනවා. මිනිසෙක්ට මේ ෂයි එකක් කරන්න තියෙන්න ඕනේ වැදගත්ම දේ මොකද්ද? ඔයාලා හිතන විදිහට මොකද්ද? මිනිසෙක්ට මේ ෂයි එකක් කරලා ඒ තුනක් දාන්න තියෙන්න ඕනේ වැදගත්ම දේ මොලේ තියෙන එකද? සල්ලි තියෙන එකද? නැත්තම් ඒ මනුස්සයාට පහසුකම් තියෙන එකද? මිනිසෙක්ට තියෙන්න පුළුවන් වැදගත්ම දේ මොකක් කියලාද ඔයාලා හිතගෙන ඉන්නේ? ෂයි එකක් කරන්න. ෂයි එකක් කරන්න නම් තියෙන්න පුළුවන් වැදගත්ම දේ මොකක් කියලාද ඔයාලා හිතන් ඉන්නේ? මිනිස්සෙක්ට මේ හරි සමහර ළමයි උත්තරයක් දීලා තියෙනවා ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ කියලා. වැරදි, සම්පූර්ණයෙන් වැරදි. මේක හොඳට කල්පනා කරලා බැලුවොත් මිනිස්සෙක්ට ෂයි එකක් කරන්න ඩිසිප්ලින් එකක් නෙමෙයි තියෙන්න ඕනේ. මිනිස්සෙක්ට යම් ෂයි එකක් කරන්න එක හොඳ හේතුවක් තියෙන්න ඕනේ. හේතුවක් තියෙන්න ඕනේ. හරිද? හේතුවක් තියෙන්න ඕනේ. ඩිසිප්ලින් එකක් කියන එක ඉන්නේ පස්සේ. හේතු මොකක් ඔයාට මොන හරි දෙයක් කරන්න හේතුවක් තියෙන්න ඕනේ. ඉතින් හේතුවක් නැතුව මොකටද මොකක් හරි දෙයක් මහන්සි වෙලා කරන්නේ? මහන්සි වෙලා නොකරන දෙයක් කරන්න හේතුවක් තියෙන්න ඕනේ නැහැ. හිතන්නකෝ ඔයාට ෆිල්ම් එකක් බලන්න යන්න කවුරු හරි නිකන් ආතල් එකේ ඉන්න නිකන් ඉන්න නිදිය ගන්න ඒවට හේතුවක් තියෙන්න ඕනේ නැහැ. ප්‍රයත්නයක් දරන්න ඕනේ නැති දේවල් වලට හේතුවක් තියෙන්න ඕනේ නැහැ. ප්‍රයත්නයක් දරනවා කියන්නේ කට්ටක් කරනවනේ. කට්ටක් කරන්න හේතුවක් තියෙන්න ඕනේ. මිනිස්සෙක්ට ෂයි එකක් කරන්න හේතුවක් තියෙන්න ඕනේ. ඔයාලට මේ ෂයි එකක් ඔයා හොඳට කල්පනා කරලා බලන්න අඩු රිසල්ට් එකක් ආපු හැම ළමයාම උත්තරයක් දෙයි මේකට. ඔයාට මේ ෂයි එක කරන්න ඔයාගේ අඩු රිසල්ට් එක එන ආපු ෂයි එකේ ඔයාට තිබිලා නැත්තේ සමහරලාට ඔයා වැඩත් කරලා තියෙනවා. ඔයා හොඳට මහන්සි වෙලක් තියෙනවා. ඔයාට පට්ට ප්‍රබල හේතුවක් තිබිලා නැහැ ඒක කරන්න. ඔයාට හේතුවක් තිබිලා නැහැ මේක හරියට කරන්න. හරිද? ආත්ම විශ්වාසය කිසි දෙයක් නෙමෙයි. පළවෙනි දේ ඔයාට හේතුවක් තිබිලා නැහැ මේක කරන්න. ඔයා මොකද්ද මේක කරන්න කියන එක ඔයා දැන් ඇහුවොත් කියයි මට මෙඩිසින් යන්න ඕනේ හින්දානේ මං කරේ කියලා. මට මෙඩිසින් යන්න ඕනේ මට ඉංජිනේරින් එහෙම නෙමෙයි. ප්‍රබල හේතුවක් තියෙනවනේ. මෙඩිසින් යනවා කියන එක හේතුවක්ද ඉතින් එතනින් පස්සේ මොකද දෙන්නේ ඒතර? ඒ කියන්නේ ඔයා අවුරුදු 22ක 20 වෙදි මෙඩිසින් යනවා. ඊට පස්සේ මොකද්ද? එහෙම නෙමෙයිනේ. මනුස්සයෙක් තියෙනවනේ හේතුවක්. හරිද? ඒ නිසා මේ මනුස්සයෙට තියෙන්න ඕනේ හේතුවක්. හරිද? මනුස්සයෙට තියෙන්න ඕනේ හේතුවක්. හේතුවක් කියන්නේ දැන් ඔයා මේ කිව්වහම ඔයාට හිතේ මට ඉංජිනේරින් යන්න ඕනේ මට මෙඩිසින් යන්න ඕනේ නෑ. මගේ ඒ ලෙවල් කරන කාලේ මම අන්තිම කාලේ මට ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ වුණාම මම කල්පනා කළා මට හේතුවක් තියෙනවා කියලා. මම කල්පනා කළා මට හේතුවක් නෑ. ඒ කියන්නේ මට ඉංජිනේරින් යන්නත් ලොකු ආසාවක් නෑ. ඇත්තටම ලොකු කියනවා මට හේතුවක් නෑ. ඒ කියන්නේ මට ඉංජිනේරින් යන්නත් ලොකු ආසාවක් නෑ. ඇත්තටම ලොකු කියන්නේ ඔයාගේ ජීවිතේ දැවෙන ආසාවක් නැහැ කියලා හිතන්නකෝ ඉංජිනේරින් යන්න. ඔයාගේ ජීවිතේ දැවෙන ආසාවක් නැහැ මෙඩිසින් යන්න. එච්චර ලොකු ආසාවක් නැහැ. එහෙම වෙලාවක් තියෙන්න පුළුවන් කියන්නේ ඇත්තටම ගොඩාක් ළමයින්ට එහෙම තමයි කතන්දරේ. අපි ඔය කිව්වට සමාජයේ හැමෝම කිව්වඩා මෙඩිසින් යන්න ඉංජිනේරින් යන්න හැමෝම හොඳයි කියලා එහෙම ෆෝම් කරලා ඇත්තටම අපේ ඇතුළේ හේතුවක් නැහැ කියලා යන්න. මටත් කවදාවත් එහෙම එකක් තිබිලා නැහැ. මට ආපු හේතුව තමයි මං කල්පනා කරලා බැලුවා මං කලින්ම ගමේ ඉස්කෝලේකට ගියේ. ඉතින් එහෙම කරලා මම පස්සේ ශිෂ්‍යත්වයට පස්සෙලා කොළඹ ඉස්කෝලේකට ගියා. ඉතින් ඔය කියන සමස්ත කාලය තුල මම මගේ ජීවිතේ පිටිපස්සට කල්පනා කරලා බලුවාම ඉතින් කොළඹ ඉස්කෝලේකට වගේ යනකොට නම් ඉතින් හැමදාම උදේ හැරෙන්නත් ඕනේ. ඉතින් මුළු ජීවිත කාලෙම වෙන මොනවා හරි කරලා දිනා ඉතින් ඔය අධ්‍යාපනික කියන ජීවිතය ඇතුලේ. ඒ කියන්නේ වැඩ මොන පන්තිත් ගිහිල්ලා ඉතින් ඕනේ තරම් අම්මලා මේකට වියදම් කරලා ඉතින් ලක්ෂ කෝටි ගණන් අම්මලා තාත්තලා පන්ති ඉවරලා ගණ්ඩ ඇවිල්ලා හෙන වෙලාවක් වාත වෙලා ඇති. අර හෙන්න මොනවා හරි උදේ මිනිස්සු ඇහැරලා මට බත් හදලා දෙන්න ඇති මොකක් හරි ගොඩාක් වෙලා තියෙනවා. ඉතින් ඔය කියන සියල්ල යටතේ මේ මාත් එක්ක ඉන්න අනිත් මිනිස්සු ඔක්කොමත් ඉඳිද්දි මට නිකන් අරගොල්ලොත් ඔක්කොම කරද්දි මට නිකන් චාටර් වෙලා මේකෙන් එළියට යන්න බෑ. ඒ මට ඉංජිනේරින් යන්න ඕනේ නැහැ. මං කියන්නේ ඒ ලෙවල් කරන්න ටික කාලයකට කලින් මං ගෙදරට කියලා තිබ්බා මං සුපිරි රෑන්ක් එකක් දාලා මං කැම්පස් නොයා ඉන්නවා කියලා. සුපිරි රෑන්ක් එකක් දාලා මං කැම්පස් යන්නේ නැතුව ඉන්නවා.
උඹට කැම්පස් යන්න ඉච්චර ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මම දන්නේ නැහැ කියලා. අර මිනිස්සෙට තියෙන හේතුවක්. ඒතර හේතුවක් වාට නැත්තම් හේතුවක් වාට හොයාගන්න පුළුවන් ගෙදර ඇතුළෙන්ම. හරිද? හේතුවක් ගේ ඇතුළෙම තියෙනවා. පොඩ්ඩක් බලන්න අම්මයි තාත්තයි තියා එච්චරයි. මිනිස්සුන්ට ඊට වඩා හේතු තියෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අම්මයි තාත්තයි තියා. වෙන හේතු තියෙන්න ඕනේ නැහැ මිනිස්සෙට කිසි දෙයක් කරන්න. වාට ඉන්ජිනියරින් යන්න ඕනේ නැත්තම් මෙඩිසින් යන්න ඕනේ නැත්තම් වාට එහෙන ලොකු ඩ්‍රීම් එකක් නැත්තම් වාට හේතු තියෙන්න ඕනේ නැහැ වෙන මොකටවත්. පොඩ්ඩක් ගේ ඇතුලෙන් බලන්නකෝ. ගේ ඇතුලෙම හේතුවක් හොයාගත්තයි. පොඩ්ඩක් හොඳට බලාගෙන ඉන්න. හරිද? හොඳට බලාගෙන ඉන්න. ඒ නිසා මේ විශේෂයෙන් කොල්ලන්ට කියන්නේ. හරිද? කෙල්ලන්ටත් ඕක අදාළයි. කොල්ලන්ට කියන්නේ අම්මා දිහා නෙමෙයි. තාත්තා දිහා බලන්නකෝ පොඩ්ඩක්. පොඩ්ඩක් තාත්තා දිහා